සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අදත් මගේ channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගෙදර වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා උදේම හොඳ වොෂ් එකක් දාගන්න තමයි මේ හදන්නේ. මං ඉතින් පාර ළඟ තියෙන මෙන්න මේ මල් ටික කඩා ගන්න ආවා. බලන්නකෝ ඉතින් මං මේ මල් ටික අරගෙන යන්නේ කොහෙටද කියලා. කැලේ මලකට වුණත් හරි වටිනාකමක් දුන්නාම ඒක හරි ලස්සනට පෙනෙනවා. හරියට අපේ ජීවිත වගේමයි. ඉතින් අද දවස මාව සතුටින් තියන්න මේ මලටත් පුළුවන් වුණා. මං ඉතින් ඒ මල් ටික මේ විදියට දාගත්තා. අද ඉතින් ඉරිදා දවසක්. ඉරිදා කියන්නේ ඉතින් හස්බන්ඩ්ට නිවාඩු දවසක්නේ. අද ඉතින් අපි 3 දෙනා එක්ක තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. කාර්යබහුල වෙලා තිබුණු දවස් ටිකක් පහු කරලා ඉරිදා දවසක් එනවා කියන්නේ ඉතින් නිදහසේ ඉන්න තියෙන දවසක්නේ. අපි හැමෝම කැමති නිදහසේ ඉන්න. අපිට මොනතරම් කොයි තරම් දේවල් තිබුණත් එතන නිදහස නැත්නම් වැඩක් නැහැ. ඉතින් අපි ඉන්න තැන නිදහසින් සතුටින් පිරුණු තැනක් කියන්නේ අපේ ජීවිත සාර්ථකත්වයට යන එක නම් වළක්වන්නම බැහැ. අපිට අපේ ජීවිතේ මොනතරම් දේවල් තිබුණත් එතන නිදහස නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් ටිකක් හිතලා බලන්න ඒ නිදහස නැති කරගන්නේ අපිමයි නේද? සමහර අනවශ්‍ය දේවල් අපිමයි අපේ ඔලුවට දාගන්නේ. ඉතින් එතකොට අපේ හිතේ තියෙන නිදහස නැති වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා අපේ ඍණාත්මක දේවල් අපේ හිතට දාන ඒ වගේ මිනිස්සු මම නම් කියන්නේ අපේ ජීවිතවලින් ඈත් කරන්න ඕනේ කියලා. මොකද පොසිටිව් වයිබ් එකක් තියෙන මිනිස්සු ආශ්‍රය කරාම නිදහස වගේම අපේ අනිත් හැම දේම සාර්ථකත්වයට යනවා. ඒක නවත්තන්න කාටවත්ම බැහැ. ඉතින් අපේ ජීවිතවලට ඍණාත්මක දේවල් දෙන මිනිස්සු අපේ ජීවිතේ ටික ටික හරි ඈත් කරන්න ඕනේ. මොකද ඒ මිනිස්සු අපි ළඟ තියෙනකන් අපි ළඟ ඉන්නකන් අපිට තියෙන්නේ ප්‍රශ්න විතරක්ම නිසා. ඉතින් මේක මං අත්දැකීමෙන් කියන්නේ. සමහර දේවල් අපි හිතමු අපි මොකක් හරි දෙයක් කරන්න යනවා. අපි මොකක් හරි ව්‍යාපාරයක් එහෙම නැත්නම් මොන හරි දෙයක් අලුතින් පටන් ගන්න යනවා ගෙදර හරි. ඉතින් එහෙම වෙලාවට ඒ දේ කාටවත්ම කියන්න යන්න එපා. මොකද ඔයා හිතන්නකෝ අපි තව කෙනෙක්ට අපේ දේ කිව්වහම ඒ කෙනා ඒ දේට දෙන ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතන දේ අපි එයාගෙන් බලාපොරොත්තු වෙන උත්තරය අපිට එයා දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ අපේ හිත රිදිලා අපි අර ඉන්න තැනින් අඩියක් හරි පහළට යන එක. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා අපි මොන හරි දෙයක් කිව්වහම අපි මොන හරි දෙයක් පටන් ගන්නවා කියලා කිව්වහම ඔයාට කියන්න පුළුවන් ඔය වැඩේ හරියන්නේ නැහැ. එහෙම සමහර මිනිස්සු ඔයාලගේ වටේ ඉන්නවා. ඔයාලටත් එහෙම අහන්න ලැබිලා ඇති. ඉතින් ඒ දේ හරියන්නේ ඔයාට මේක කරන්න බෑ කියන මිනිස්සුට ඔයා කවදාවත් ඔයා කරන්න හිතාගෙන ඉන්න දේවල් කියන්න යන්න එපා. ඉතින් මේක මගේ අතිනුත් වෙන වැරද්ද. ඉතින් මේ අවුරුද්ද නම් මම ඒ වැරද්ද කොහොම හරි හදාගන්නවා. මොකද ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරාම අපිත් තව තවත් පහළට යන එක තමයි වෙන්නේ. ඉතින් සමහර විට අපි ළඟම ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. ඉතින්
අපි කරන දේ අපේ හිතේ තිබුණාම ඇති කියලා තමයි හිතන්නේ. ඉතින් සමහර වෙලාවට අපි ගොඩක් මිනිස්සු විශ්වාස කරලා අපි හිතන දේවල් අපේ ටාගට් අපි එයාලට කියනවා. ඉතින් අපේ හීන සමහරක් වෙලාවට ඒ මිනිස්සු ඒවා දකින පැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතන උත්තරය අපිට එයාලන් දෙන්නේ නැති වුනහම අපිටත් හිතෙනවා මේ දේ හරියන්නේ නැති වෙයි, මේ දේ මට කරන්න බැරි වෙයි කියලා. අපේ ජීවිතේ උදා වෙන හැම දවසක්ම ලස්සනට ගත කරන්න ඕනේ. එහෙනම් ඉතින් ලස්සන ළමයෝ අදට මං ගිහින් එන්නම්.